අතට සිදුවන හානි. මේවා ඊටාම් බිහිසුණු අනතුරු විදිහට අපි දකින්නේ අපි තමන්ගේ රැකියාව තමන්ගේ එදිනෙදා කටයුතු කර ගැනීම මේ සියල්ලම ඇනහිටින තත්වයට මේ තරුණ වියේ ඉන්න මේ තරුණයන්ට සිද්ධ වෙන විශාල අනතුරක්. මේක විශේෂයෙන්ම කම්පියුටර් ආශ්‍රිත රැකියාවල ඒ සම්පූර්ණයෙන්ම ඒකින් අතහරින්න වෙනවා. මොකද ඇඟිලි තුඩු කියන එක ඊටාම වැදගත් අවයවයක්. ඉතින් මේක ගැන අපි හිතනවා මේක මේ අපිට 10ක් තියෙනවා කියලා එකක් දෙයක් නැති වුණාට කමක් නැහැ කියලා. නමුත් හුරු අතේ ප්‍රධානම ඇඟිලි තුනේ කෙලවර පොරුකෙන් වෙන් වෙනවා කියලා කියන්නේ අපි දකින විදිහට ජීවිතේ 150ක් විතර අහිමි වීමක් විදිහට අපි සලකනවා. මොකද ඒ Tamanට තියෙන විශේෂ අවයවයක් අහිමි වෙනවා එකක්. අනිත් එක ඒ අවයවය නැවත යථා තත්ත්වයටපත් කරන්න තාම වෙහෙසකාරී. සමහර වෙලාවට ශරීරයේ වෙනත් අවයව වලින් කියන්නේ අපි දන්නවා කකුලේ ඇඟිලි වලින් කොටස් බද්ධ කිරීමකට ලක් කරලා වගේ සියුම් සැත්කම් කරන්න වෙනවා. ඉතින් මේ සැත්කමකට ලක්ෂ 20ක විතර මුදලක් දල වශයෙන් වියදම් වෙනවා එක සැත්කමකට. මොකද ඊටාම සංකීර්ණ සැත්කමක් පැය 6-7 යන දීර්ඝ සැත්කම් වලින් තමයි යථා තත්ත්වයටපත් කරන්න වෙන්නේ. ඒකත් ඒ ශරීරයට තවත් හානියක් එකතු කරලා තමයි ඒක කරන්නේ. මොකද කකුලට මාපට ඇඟිල්ලේ කොටස් අහිමිවීමක් බවට පත් වෙනවා. මොකද ඒක තමයි අපිට නැවත අතට බද්ධ කිරීමක් සිද්ධ කරන්න වෙන්නේ. ඒක කරලත් යථා තත්ත්වයට ස්නායු වර්ධනය වෙලා තමන්ගේ ඇඟිලි පුරුක් නැවත ක්‍රියාකාරී තත්ත්වයට ගන්න මාස කිහිපයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් අපි දන්නේ මාපට ඇඟිල්ල කියන්නේ අපේ අතේ තියෙන ක්‍රියාකාරීත්වයෙන් 50%ක්. 50%කට මාපට ඇඟිල්ල භාවිතා වෙනවා. ඉතින් ඒ කියන්නේ මාපට ඇඟිල්ලේ පුරුකක් අහිමි වුණොත් ඒ මාපට ඇඟිල්ල ඒ අවශ්‍ය කටයුතු වලට යොදා ගන්න බෑ. ඒත් එක්කම අපි නැවත යථා තත්ත්වයටපත් කරත් මේ තියෙන කොටස් එකට අපි දන්න මූට්ටු කරලා නැත්නම් මහලා ආස්ති කොටස් බද්ධ කරලා එහෙම කරලා හැදුවත් හෑන්ඩ් තෙරපි එහෙම නැත්නම් අතේ යථා තත්ත්වයටපත් කරන්න අවශ්‍ය වෙන ව්‍යායාම කටයුතු සහ තෙරපි කටයුතු මාස 3-4ක් ගත වෙනවා. ඒත් එක්කම අත කියන්නේ ඊටාම ස්නායු වලින් සන්නද්ධ වෙච්ච අවයවයක්. ශරීරයත් එක්ක ගත්තහම මහපට ඇඟිල්ල අපේ මුහුණට වැඩි ස්නායු කොටස් කියන මුළු ශරීරයෙන් භාගයක් විතර විශාල ඊට වැඩි ප්‍රමාණයක ස්නායු කොටස් මේ මහපට ඇඟිල්ලේ සමන්විත වෙනවා. ඉතින් මේ මහපට ඇඟිල්ලේ නැවත ස්නායු කොටස් වර්ධනය වෙලා යථා තත්ත්වයටපත් වෙන අවස්ථාව ඊටාම සංවේදී තත්ත්වයටපත් වෙනවා. මේ ඇඟිල්ල අල්ලන්න බෑ. මොකද එතකොට වේදනාවක් තියෙනවා. ඉතින් බෙහෙත් පාවිච්චි කරන්න ඕන. සාමාන්‍ය මාස 3-4ක් කාලයක් ගත වෙනවා යථා තත්ත්වයටපත් කරගන්න. ඒත් එක්කම අපි දකිනවා නියපොත්ත සමහරට සදාකාලිකව නැති වෙන්න ඉඩ තියෙනවා. ඇඟිලි කොට වෙන්න ඉඩ තියෙනවා. හන්දි ඝන වීමකටපත් වෙලා හන්දි නවන්න බැරි තත්ත්වයටපත් වෙන්න පුළුවන්.